ICC Men's T20 World Cup 2026 India and Sri Lanka it is. අපි ඉන්නේ ඉතින් ශ්‍රී ලංකාවේ ෆයිනල් ගෲප් ස්ටේජ් මැච් එකේ ඉතින් සිම්බාබ්වෙත් සමග තරඟය තමයි පැවැත්වෙන්න තියෙන සමහර හිට පැවැත්වෙන්න තියෙන. ඉතින් මේ වෙද්දී සුපර් 8 වලට ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායමත් ක්වොලිෆයි වෙලා අවසන්. ඉතින් මේ තරඟේ ඩෙඩ් තරඟය එහෙම නැත්නම් මේ තරඟයේ විසඳුමින් ශ්‍රී ලංකා කණ්ඩායමටත් සිම්බාබ්වේ කණ්ඩායමටත් සමහර සුපර් 8 වලට පොසිෂන්ස් වලට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි අපි මේ තරඟේ ලබා ගන්න විනිං මොමන්ටම් එක අපිට සුපර් 8 වලට යන්න වටිනවා. මොකද අන්බීටන් ටීම් එකක් යද්දී විශේෂයෙන් ප්ලේයර්ස් වගේ ෆෑන්ස් වගේ දින කන්ෆිඩන්ස් ලෙවල් එක ටිකක් වැඩි වෙනවා. ඉතින් මේ වෙද්දී බිග් නිවුස් එක තමයි මතේෂ් පතිරණගේ ඉන්ජරි එක. මොකද මතේෂ් පතිරණ කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන කාලේ බැලුවම පවර් ප්ලේ එකේ වගේම ඩෙත් ඕවර්ස් වල ලකුණු අඩුවෙන් තියාගෙන බෝල් කරපු ප්ලේයර් කෙනෙක්. ඒ වගේම නැත්නම් විකට් ටේකින් ඔප්ෂන් එකක් අපිට. ඉතින් මේ වෙද්දී ඔස්ට්‍රේලියා තරඟයේදී මතේෂ් පතිරණ ආබාධයකට ලක් වුණා. බැලුමට ඔහු හැම්ස්ට්‍රින් ඉන්ජරිය එකක් වගේ පේන්නේ තිබ්බ. ඒගොල්ලෝ ධනයිස අල්ලගෙන ඉන්න ෆුටේජ් වගේ තියෙනවා වීඩියෝස් වල. ඉතින් එහෙම වුණොත් නම් ටිකක් කරදරයි. මොකද ACL වගේ ආබාධයක් තිබ්බොත් ඒක මාස 6ක් විතර යනවා සුව වෙන්න. හැම්ස්ට්‍රින් ඉන්ජරි එකක් නම් වන් ඩෝස් ළඟට ආවා වගේ. ඉතින් ඒක ස්ටේජස් නැත්නම් ගෲප් එයාලගේ ලෙවල් එක අනුව ග්‍රේඩ් එක අනුව එයා සුව වෙන්න කාලය බලපානවා. ඉතින් මතේෂ් අපිට නැවත ගේන්න පුළුවන්ද කියලා තීරණය කරන්න වෙන්නේ ඔහුගේ තියෙන ඉන්ජරි එක සහ ඔහුගේ ලෙවල් එක මොන වගේද සහ ඔහුට සුව වෙන්න කොච්චර කාලයක් යනවද. ඒකත් එක්ක අපිට 22 වෙනිදා තියෙනවා ඉංග්‍රීසි තරඟයේ 26 වෙනිදා සහ ඉන් අනතුරු දවස්වල පැවැත්වෙනවා අනිත් සුපර් 8 තරඟ. ඉතින් ඒකත් එක්ක අපිට මොන තරඟයේදී මතේෂ් පතිරණව නැවත ගේන්න පුළුවන් කියන මත අපිට ඔහුව රූල් අවුට් කරනවද නැත්නම් ස්කොඩ් එකේ තියාගන්නවද කියලා බලන්න වෙනවා. ඉතින් කොහොම හරි මේ වෙද්දී කතාව අහන්නේ නුවන් තුෂාර, දේශන් මදුශන්ක සහ බිනුර ෆර්නෑන්ඩෝ මේ රිප්ලේස්මන්ට් එකක් විදියට බොහෝ දුරට කණ්ඩායමට එකතු වෙගෙන ඉතින් බලමු මොන නිවුස් එක අපිට ඒද කියලා. බොහෝ දුරට දේශන් මදුශන්කත් එක්ක ටීම් එක යන්න පුළුවන්. ඒක මම හිතනවා good move එකයි. මොකද අපිට left arm fast ball කෙනෙක් ඉන්න එක සුපර් 8 වලදී ටිකක් වටිනවා. ඉතින් ඒත් එක්කම විශේෂයෙන්ම නුවන් තුෂාර මේ වෙද්දී තාම අර ඔහු out of form තත්ත්වයක ඉන්න අපිට මතකයි. ලහිත් මාලිංග ඔහුගේ තියෙන දුර්වලතාවය ගැන කිව්වා. ඔහුගේ pace එක ගැන පොඩ්ඩක් අඩු වෙලා තියෙන බව. ඒකත් එක්ක දිල්ෂාන් එක්ක යන එක වටිනවා කියලා මම හිතනවා. ඉතින් අපි කතා කරමු තරඟයේ මේ තරඟයේ විශේෂත්වය ගැන. මේ තරඟයේ වෙන්න පුළුවන් දේවල් මොනවද පොඩ්ඩක් කතා කරමු තරඟයේ details ගැන. ඉතින් කණ්ඩායම් දෙකම එන්නේ හොඳ මානසිකත්වයෙන්. මොකද සුපර් 8 වලට ක්වොලිෆයි වෙලා විශේෂයෙන්ම කණ්ඩායම් දෙකම අවසාන තරඟ දෙකේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම් පරාජයටපත් කරා. ඉතින් මේකත් එක්ක හොඳ මොමන්ටම් එකකින් එන්නේ. නමුත් මේක ඩෙඩ් රබර් තරගයක්. ඉතින් තරගය පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ. මේක සවස් කාලේ පැවැත්වෙන තරගය. එහෙම නැත්නම් සවස් 3ට ආරම්භ වෙන තරගයක් විදිහට තමයි මේක පැවැත්වෙන්න තියෙන්නේ. ඉතින් මේකේ කාලගුණය ගැන කතා කරද්දී යම්සි ආකාරයක වර්ෂාවෙන් බාධාවක් එල්ල විය හැකි තරගයක් මේක. පාලිකේත් ඊයේ පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලුණා. ඒකත් සමග තමයි ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගවල ඉවත් වෙන්නේ. සිම්බාබ්වේ කණ්ඩායම සුපර් 8 වලට පිවිසෙන්නේ. ඉතින් කොහොම හරි බොහෝ දුරට තරගයේ සම්පූර්ණයෙන්ම සේදී නොවන තරගයක් බවට පත් වෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොකද අපිට අවශ්‍ය නැහැ ක්‍රිකට් බලන්න. අපිට අවශ්‍ය නැහැ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තරගයක් බලන්න. ඉතින් යම්සි ආකාරයක කාලුණින් බාධාක් එළවිය හැකියි. නමුත් පන්දු වර කිහිපයක් හෝ ක්‍රීඩා කර විසඳුමක් තියෙන තරගයක් අපිට බලන්න ලැබෙයි ප්‍රාර්ථනා කරමු. ඉතින් මම හිතනවා ආර් ප්‍රේමදාස පිටිය සහ පල්ලිකැලේ පිටිය ගත්තාම තනතිරු විශේෂයෙන්ම වර්ගීකරණය කරොත් අවස්ථා දෙකක තියෙන තනතිරු විශේෂයෙන්ම පල්ලිකැලේ අපිට හොඳින් ලකුණු තිබෙන ටිකක් අර හොඳ බවුන්ස් විකට් එකක් හම්බෙලා තිබ්බේ අපි ක්‍රීඩා කරු තරඟ දෙකේ ඕමානිය සහ ඔස්ට්‍රේලියා තරඟය. ඔස්ට්‍රේලියා තරඟේ මම හිතනවා ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 220ක් විතර ඔවුන්ට යන්න තිබ්බ. ඔවුන් ලකුණු 40ක් 30ක් විතර ෂෝට් කියලා හිතනවා. මොකද ඔවුන් ලබාගත් ආරම්භයත් එක්ක අපිට වුණා හොඳ විකට් එකක් තිබ්බ. හොඳට ශේම ලංකාව පිටිකරණෙත් එක අර හොඳට රන්ස් එනවා බෝඩ් එකට. මොකද අපි වරු 18කින් මේක චේස් කරා. ඒ කියන්නේ විශේෂයෙන්ම ලකුණු 200ක් තිබ්බ තරගීරුවක් කියලා තමයි මැච් එක බලද්දී නම් තේරුණේ. ඉතින් හැබැයි ආර් ප්‍රේමදාස පිටියේ මේ වගේ නෙමෙයි. ටිකක් ස්ට්‍රගල් කරනවා විශේෂයෙන්ම පිටිකරුවන් ලකුණු ලබා ගද්දී. විශේෂයෙන්ම 6 පහර එල්ල කිරීම ටිකක් අමාරුයි ආර් ප්‍රේමදාස පිටියේදී. ග්‍රවුන්ඩ් එක ලොකුයි. ඒ වගේම ගැප්ස් ගොඩක් තියෙනවා. ඉතින් තනතිරුවේ පාස් ස්කෝර් ගැන කතා කරොත් මම කිව්වා පල්ලිකැලේ වගේ මානසිකත්වයකින් ක්‍රීඩා කරන්න බැරි තනතිරුවක්. මොකද ලකුණු පල්ලිකැලේ තරම් එන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක ලකුණු 180කට නම් බොහෝ දුරට ටීම් එකට යන්න බැරි වෙයි. 160ක් 165ක් විතර හොඳ ලකුණු සංඛ්‍යාවක් හොඳ තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කියලා කියන්න පුළුවන්. සතෙන් පන්දුවේ පහර දුන්නොත්. ඉතින් අපි ස්කොඩ් එක කතා කරද්දී මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක වෙනසක් නිසගන්න සිදු වෙනවා. මොකද මතේෂ් පතිරණ කණ්ඩායමේ නැහැ. ඔහු රූල් අවුට් වෙයි බොහෝ දුරට ඔහුගේ ඉන්ජරි ලෙවල් එකත් එක්ක. එහෙම වුණොත් ක්‍රිකට් එක ආදේශ වෙයි. නමුත් ඔහු බොහෝ දුරට මේ තරම් ක්‍රීඩා කරන්න නැති වෙයි. අපිට දැනට තියෙන එකම ඔප්ෂන් එක අපිට මතේෂ් වෙන්න ඕන දේ තමයි ඔහු පවර් ප්ලේ එකේ පන්දු අරයක් හෝ දෙකක් එහෙම නැත්නම් ඩෙත් ඕවර්ස් වල ඔහු ඊට පන්දු වලට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අපිට මතේෂ් වෙනවන ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න ඕනේ මිඩල් ඕවර්ස් වල ඉකොනොමිකල් පන්දු වල ටිකට්ස් ගන්න. ඉතින් අපිට එහෙම එක ඔප්ෂන් එකයි තියෙන්නේ. ඒ තමයි ප්‍රමෝද් මුදුෂාන්. හැබැයි අපිට කණ්ඩායමේ එලින්නා ජනිත් දියනගේ. නමුත් ඔහු පිටිකරුවෙක් සහ පන්දු වෙන්නෙක් නිසා ඔහුට
ෆුල් ඕවර්ස් හතරම පන්දු වෙන පුළුවන් ද කියන හැකියාව අපිට කියන්නේ ඔහුට අර එහෙම ඇබිලිටි එකක් දෙන්න පුළුවන් එහෙම chance දෙන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි අපේ ස්ට්‍රෙන්ත් එක වෙනස් කරන්න නැතුව අපේ කලින් ගිය ෆෝමැට් එකටම ගිහිල්ලා 6-5 ස්කොඩ් එකට ගිහිල්ලා අපි ප්‍රමෝද් මල්ශර්ම නිත්‍ය වේග පන්දු යන විදියට කණ්ඩායම ක්‍රීඩා කරන එක හොඳයි කියලා විශ්වාස කරනවා. ඉතින් ප්‍රීතිකරණය ගැන කතා කරොත් සජිත් පෙරේරාට තවත් අවස්ථාවක් දෙනවද කියන එක ගැටලු සහගතයි. එහෙම නැත්නම් අපිට පුළුවන් කවල් මිශාලට මේ ලෝක කුසලානියේදී ලෝං රන් එකක් දෙන්න. මොකද ඔහු තරුණ ක්‍රීඩකයෙක්, ඔහුට ජවය තියෙනවා. නමුත් KJP අපි දැක්කේ අවසාන ඒ තරගයේ ක්‍රීඩා කරපු ආකාරයෙන් ඔහුගේ කිසිම විශ්වාසයක් තිබෙන්නේ නැහැ. ඔහු ක්‍රීඩා කරන ප්‍රීතිකරණයේදී ඔහු පන්දු රැකීමෙන් නම් හොඳ කාර්යභාරයක් ඉටු කරනවා. ප්‍රීතිකරණයේ තමයි ඔහුගේ මේන් රෝල් එක. ඒකෙදී අපි දැක්කේ නැහැ තරම් විශ්වාසයෙන් ක්‍රීඩා කරනවා. යම්කිසි ආකාරයක ඇන්ෂස් ගතියක් තිබ්බා ඔහු ප්‍රීතිකරණයේදී. ඒකත් එක්ක අසාර්ථක වුණා. ඉතින් මම හිතනවා අපිට කමිල් එක්ක තමයි අනාගතයක් තියෙන්නේ. ඒකත් එක්ක අපි කමිල් එක්ක මේ තරගයේ යන එක වටිනවා කියලා පොත දෙනවා. මම හිතනවා ඒ වගේම මොකද මේ ඩෙඩ් රබර් තරගයක් හින්දා අපිට චේන්ජස් කරලා අපේ ක්‍රීඩ ගේම ෆෝම් එකට ගන්න පුළුවන්. කමිල් රස හොඳ අවස්ථාවක්. ජේමු සිම්බාබ්වේ කණ්ඩායම සමග හොඳින් කරලා තියෙනවා. කමිල්ටත් හොඳට මේ තරගයේදී ෆෝම් එකට එන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඉතින් අපිට තවත් ඕනනම් වෙනස්කමක් කරන්න ඕන. මේ විතර වෙනස්කම් කරයිද කියලා අපි විශ්වාස කරන්න බෑ. මොකද ලෝක කුසලාට තරගයක් ඩෙඩ් රබර් තරගයක්. නමුත් ටීම් එකේ ජෙල් වෙලා තියෙන එක අපි තියාගන්න ඕනේ. ඕන්න අපිට ජනිත් ලියන ගියෝ චරිත සලංකටත් chance එකක් දීලා බලන්න පුළුවන්. අපිට අමතර ප්‍රතිකරුවෙක් ෆෝම් එකට ගෙන්න ගන්න ඕනේ නම් මොකද අපි සුපර් හිට්ස් වලට ගියාම අපිට ප්ලේස් 15 දෙනාම අපේ ෆෝම් එකේ ඉන්න ඕනේ. ඉමර්ජන්සි එකදී ටීම් එකට කෝල් එකක් දෙන්න. ඉතින් අපි සිම්බාබ්වේ කණ්ඩායම පැත්තට ගියෝ සිම්බාබ්වේ කණ්ඩායමේ ඔවුන්ගේ මම හිතනවා ප්‍රතිකරණ ප්‍රබලයි, පන්දුවේම ප්‍රබලයි. විශේෂයෙන්ම ඔවුන් මේ සබ් කොන්ටිනන්ට් රටවලට ආවම ඔවුන්ගේ ගේම් ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා අර කිල් එකට යන නැත්නම් මේ ජයග්‍රහණය වෙනුවෙන්ම ක්‍රීඩා කරන තරගයක් විදිහට වුන් ක්‍රීඩා කරන විශේෂයෙන්ම සිකන්දර් රාසා, බ්ලෙසිං මුසරම්බාණේ, බ්‍රයන් බෙනෙට්, ටඩියෝනාෂි මර්මානි, ඒ වගේම රිචඩ් එන්ගරාව මේ ක්‍රීඩකයෝ තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. ඒ වගේම මැද පෙරේ ඔවුන්ගේ ක්ලයි මදන්ඩේ, රයන් බර්ල් ක්‍රීඩකයෝ විශේෂයෙන්ම ඉතින් පන්දුරු පහර දෙනවා. බ්‍රෙන්ඩන් ටේලර් මේ තරගවල රූල් අවුට්ලා තිනවා ඔහුගේ ආබාධයටත් හේතුවෙන්. ඉතින් සිම්බාබ්වේ ගන්න මේ සිම්බාබ්වේ ගන්න මේක ඔවුන්ට ඕන නම් අර විනිං මොමන්ට් එක තියාගන්න මේ තරගයේ හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔවුන්ගේ ෆුල් ස්ට්‍රෙන්ත් ටීම් එකම ක්‍රීඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔවුන් කී ප්ලේයර්ස් ලැබෙන බෙසින් මුසරබානි උන්ට රෙස්ට් කරවලා රිචඩ් එන්ගරාව අසතන ක්‍රීඩා කරේ නැහැ. ඔහු ෆෝම් එකට ගෙන්න ගන්න මේ තරගයේ රිප්ලේස් කරන්න පුළුවන්. ඒ වගේම සිකන්දර් රාසටත් යම්කිසි ආකාරයක ආබාධයක් සුළු ආබාධයක් තියෙනවා පේනවා. ඒකත් එක්ක ඔහුටත් ඕනනම් පුළුවන් මේ තරගයේ රෙස්ට් කරලා වෙන ක්‍රීඩෙක් ආදේශ කරලා ඔහුට සුපර් හිට්ස් වලදී ෆුල් ෆිට් ක්‍රීඩෙක් විදිහට ක්‍රීඩා කරන්න. ඉතින් මොකද ඔවුන්ට හම්බෙන්නේ ගෲප් එක යට ගෲප් A යටතේ ප්‍රබලම රටවල් හත් තුනක් වෙස්ට් ඉන්ඩීස්, සවුත් ආෆ්‍රිකා and ඉන්දියා. ඉතින් ලෙවන්ස් ඔහුම වේ අපි ගේම් ප්ලෑන් එක පැත්තට ගියොත් මෙතන 160ක් 65ක් මේ තරගයේ හොඳ ස්කෝර් එකක් වෙයි ප්‍රථමයෙන් පන්දුවල පහර දුන්නොත්. ඉතින් අපි ශ්‍රී ලංකා කණ්ඩායම දැන් පොඩ්ඩක් අර ඉන්න මානසිකත්වයෙන් පල්ලෙහාට එන්න ඕනේ. අපි දැන් තරගයක් ක්‍රීඩා කරලා දවසක් ගෙවුණා. ෆෑන්ස්ලා වගේම ක්‍රීඩකයෝ මම හිතනවා පොඩ්ඩක් දැන් නැවත කූල් ඩවුන් වෙලා සාමාන්‍ය ගේම් ඩේ එකට අපි යන්න ඕනේ. මොකද අපිට තරගයක් අලුත් තරගයක් හැම වෙලේම ඊළඟට හම්බ වෙන තරගය අලුත් තරගයක්. අපිට කලින් ක්‍රීඩා කරපු කලින් ගත ජයග්‍රහණ ඔක්කොම අතීතයට ගිය තරග පමණයි. ඉතින් ඒකත් එක්ක අපි සියලු දෙනා නැවත අලුත් ගේම් එකකට අලුත් ස්ට්‍රෙන්ත් එකකින් හොඳ පවර් එකකින් අපි නැවත එන්න ඕනේ මේ තරගයට. ඒකත් එක්කම හිතනවා අර පල්ලි කැලේ ලකුණු ලබාගත් ආකාරය අපි පොඩ්ඩක් වෙනස් කරලා නැවත මේ පිච් එකට ඇඩැප්ට් වෙන්න ඕනේ මේ කාර්මියාස් පිටියට. මොකද අපිට නැවත ආර්පියස් ක්‍රීඩාංගණයේ තරගයක් තියෙනවා සුපර් හිට්ස් වල. පල්ලි කැලේ තරග දෙකක් තියෙනවා සුපර් හිට්ස් වල. ඉතින් මේකත් එක්කම හිතනවා අපි පුළුවන් තරම් අර බවුන්ඩරි හිට් කරනකොට වැඩි පුළුවන් තරම් ගැප්ස් වලට සහ හතරේ පාර වලින් බෝලේ පන්දුව ප්ලේස් කරලා ලකුණු ගන්න එක වටිනවා. විශේෂයෙන් මෙතන කුසල් මෙන්ඩිස්ට සහ පවන් රත්නායකට ලොකුවක් කීමක් තියෙනවා. ඔවුන් ක්‍රීඩා කරන ඇන්කර් රෝල් එක සහ උට හොඳින් ස්ට්‍රයික් එක රොටේට් කරන්න පුළුවන්. ඉතින් පැතුම් නිසන්කට ඔය ක්ලාස් එක සහ ෆෝම් එක මේ තරගයේදී කන්ටිනියු කරන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් හදිසියේ හෝ අපේ මුල් පෙළ කොලැප්ස් වුණොත් වෙන පුළුවන් එක ඕනම කණ්ඩායමකට. මොකද අපි T20 කියන්නේ හිතන්න නැති ක්‍රීඩාවක්. ඒකත් එක්ක ඕන වෙලාවක අපේ කොලැප්ස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මිඩල් ඕඩර් එකට විශේෂයෙන්ම පවන් රත්නායක, කමින්දු මෙන්ඩිස්, ජනිත් පෙරේරා දහවෙනි ස්ථානයට හොඳ අවස්ථාවක් හම්බ වෙනවා. ඔවුන්ට මේ තරඟවලිය කරන්න පුළුවන් මොකක්ද කියලා ඔඩියන්ස් එකට පෙන්වන්න. මොකද ඔවුන් විවිධ අවස්ථාවල විවිධ ඔප්චුනිටිස් අරන් ෆෝම් එකට ඇවිල්ලා ඉන්න. ඉතින් යාළුවා පුළුවන් මිඩල් ඕඩරයක් විදියට කලෙක්ටිව් පර්ෆෝමන්ස් එක මේ තරඟෙදි දක්වන්න. හදිසියේ හෝ මුල් පෙළ පිටිකරවුන් තිදෙනා කොලැප්ස් වුණොත්. ඉතින් සිම්බාබ්වේ පන්දුවෙන් තමයි අපිට මම හිතන්නේ ලොකු ප්‍රබල අභියෝගයක් වෙන්නේ. මොකද ඔවුන්ගේ දම පන්දු වෙනවා අන්ටම මේ පන්දු වෙනවා. විශේෂයෙන්ම සිකන්දර් රාසා, මසකට්සා වගේ පන්දු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ෆාස්ට් බෝලර්ස් තමයි මම හිතන විදිහට ලංකාවට ලොකුම අභියෝගයක් වෙන්නේ. මොකද මම හිතනවා කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සාංගකන් ක්‍රීඩකයෝ දෙන්න මෙන්න මේ ගේම් ප්ලෑන් එකෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අර ආර්පියස් තියෙන බවුන්ඩරිස් ලොකු වීමත් එක්ක ඔවුන්ට ඔවුන්ගේ හොඳම රන් ලකුණු ගන්න පහර තමයි පුල් එක සහ ෆ්ලික් එක ඔවුන්ගේ ස්ක්වෑර් එකේ ලබා ගන්න. මේකත් එක්ක
විශේෂයෙන්ම සිම්බාබ්වේ ඉන්න උස වේග පන්දු වෙනවා මුසර බාන් 7 කරාම මෙන්න මේගේ ප්ලෑන් එක උන්ට අනුගමනය කරන්න පුළුවන්. ඒ තමයි ටිකක් පේස් එක අඩු කරලා ලෙන්ත් එක ෂෝට් කරලා පොඩ්ඩක් ලෙග් සයිඩ් එකට ස්ක්වාල් ලෙග් එකට උඩ පන්දුව කියන විදිහට පන්දු වෙන්න පුළුවන් කුසල් මෙන්ඩිස්ට සහ පැතුම් නිසන්කට මේක උන් දෙන්න පොඩ මොකද කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිසන් ටිකක් අර බෝල් රීච් කරලා ගහන්න ඕනේ උන් ටිකක් කොට කියලා කියන්නේ පන්දු වෙනන්න එක බැලුවා මේකත් එක්ක සිම්බාබ්වේ වේග පන්දු වෙනන්නට හොඳ අවස්ථාවක් තියෙනවා. අර ෂෝට් බෝල් එකකින් ශ්‍රී ලංකා පිටිකරුණ අභියෝගයට පත් කරන්න. ඉතින් අපි ඒවත් එක්ක හොඳ බාන්න වල පුළුවන් තරම් ගැප්ස් වල ලකුණු ගහලා එකේව දෙකේව අරගෙන මේ තරගයේ ඩීප් එකට අදගෙන යන්න පුළුවන් තරම් ලකුණු ලබා ගන්න. ඉතින් මොකද අපි සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියානු තරගයේදී ක්‍රීඩා කරපු ආකාරය බැලුවොත් ඔවුන් එක 6 පාරක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒකත් අවසාන පන්දුවට සිකන්දර් රාසයිල කරපු 6 පාර. ඉතින් ඔවුන් ඉතිරි ලකුණු 163ම වගේ ලබා ගත්තේ සිංගල්ස් රොටේට් කරලා 4 පාර වලින් ගැප්ස් වලට ගහලා බෝලේ ප්ලේස් කළා. ඉතින් ඒකත් එක්කම හිතෙනවා අපිත් ඒකට යන්න ඕනේ. මොකද RPM දාස කියන්නේ පල්ලේ කෙලේ තරම් රන්ස් තියෙන පිච් එකක් නෙමෙයි මේ ලෝක කුසලානේදී. ඉතින් ඔන්න මොකද අපි ගේම් ප්ලෑන්ස් වෙන්නේ. ඉතින් අපි කලින් කිව්වා වගේ අපි අලුත් ගේම් එකකට යන්නේ අලුත් වටයකට යන්නේ. ඉතින් ඔව් අපි හොඳට කරා මේ තරග තුනම හොඳින් කරා. අපිට අපි කල යුත්තේ කෙසේද ඒ ආකාරයෙන්ම කරා. ඔව් ප්ලේස් හොඳට කරා. ෆෑන්ස්ලා උද්වේගවත් මැච් බලනවා. ඉතින් අපි ඒ හොඳට ඔළුවේ තියාගෙන අලුත් තරගයකට ගිහිල්ලා අලුත් ජවයකින් අලුත් ගේම් ප්ලෑන් එකකින් කලින් කරපු වැරදි අඩුපාඩු හදාගෙන හොඳ දේවල් ඉස්සරහට තරඟ වෙලා මේ තරගය හරි ආකාර ශ්‍රී ලංකාවට සියලු දෙනාටම හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කුසල් මෙන්ඩිස්ට හොඳ අවස්ථාවක් තියෙනවා. ඔහුගේ සිව්වන අර්ශතක ලබා ගන්න මේ තරඟාවලියේ ඉදිරියට ලබා ගන්න. මොකද ඔහුට හොඳ අවස්ථාවක් තියෙනවා මේ තරඟාවලිය අවසන් වෙද්දී වැඩිම ලකුණු ලැබිය වෙන්න. මොකද ටීම් සීෆර්ට් තමයි ඔහුට ඉන්න එකම අභියෝගය දැනට පේන ආකාරයට කුසල් මෙන්ඩිස් ඕන ක්‍රිකට් ඒ අවස්ථාව ලබා ගන්න. පැතුම් නිසන්කටත් අවස්ථාවක් තියෙනවා. දැන් ඔහුත් මේ කම්පිටිෂන් එක ඇවිල්ලා ඉන්නේ. ෆයිනල් තරඟය ලබා 100ත් එක්ක. ඉතින් කොහොමද අපි කතා කරන්නේ මේ තරඟයේ විස්තර ටික විශේෂයෙන්ම ඩෙඩ් රබර් තරඟයක් අපිට ලොකු අභියෝගයක් වෙන්නේ නැහැ මේ තරඟේ. ඉතින් අපි සුපර් 8 වලට ආවට පස්සේ ඒකට අපි කතා කරමු මොනවද මේ ගේම් ප්ලෑන්ස් විසින් පල්ලේ කැලේදී අපිට එංගලන්තේ හමු වෙනවා 22 වෙනිදා. අවසාන තරඟාවලියත් එක්ක අපිට ලොකු ආඩුවක් ගන්න තියෙනවා මේ සුපර් 8 වලදී එංගලන්ත කණ්ඩායමක්. ඉතින් කතා කරමු ක්‍රිකට් වලින්. ඔයාලගේ මතය ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයාලා යාළුවන්ටත් මේ වීඩියෝ ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක අපේ FB එකත් එකතු වෙන්න අප්ඩේට්ස් ගන්න. එහෙනම් ගිහින් එන්නම් අපි තරඟයේ විශේෂ අවස්ථාවක හමු වෙමු. good luck.